හා යාළුවනි සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලා දැන් මේ එකතු වෙන්නේ travel with new channel එකත් එක්ක වෙනිස් වල දෙවනි දවසත් එක්ක. ඔයාලා පළවෙනි දවස් තාම බැලුවේ නැත්නම් ඉස්සලාම ගිහිල්ලා පළවෙනි දවස් බලලා ඉන්න. පළවෙනි දවසේ වීඩියෝ එක මම ඔයාලට බලා ගන්න description එකේ දාන්නම්. දැන් අපි යන්න ඕනේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පල්ලෙහාට හොටෙල් එකේ. ඒක රෙඩි කරලා තියෙන්නේ. ඉතින් ඒ අතරතුර සී අපිට බෙට්ටිය එක හදනවා ටොම් ඇන්ඩ් ජෙරි බල ඔයාලට මං මෙතනින් එළිය view එකක් පෙන්නන්නම්. මාරම ලස්සන view එකක් තියෙන්නේ. බ්‍රෙක්ෆාස්ට් එක බුෆේ එකක් තමයි තියෙන්නේ. අපි ඉතින් ගිහින් බලමු බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා. අපි හොටෙල් රූම් එක ගන්නකොට යුරෝ 200ට බ්‍රෙක්ෆාස්ට් එකත් එකට ඇතුළත් වෙනවා. මේ තමයි ඇලා ඇරේන්ජ් කරපු බුෆේ එක. ඔයාලත් බලන්නකො මොනවද තියෙන්නේ කියලා. මං ඉතින් හැම එකෙන්ම පොඩ්ඩ බෙදාගත්තා. කොහොමද ටේස්ට් එක කියලා චෙක් කරලා බලන්න හින්දා. අපි දැන් හොටෙල් එකෙන් පිටත් වුණා ඔහොම යන්න කියලා වෙනිස් වලට. දැන් මේ වෙනිස් වලට යන ගමන් ඉන්නේ. මේ බෝට්ටුවක් ඇතුළේ තමයි ඔයාලට පේන්නේ. ඉතින් බෝට්ටුවේ ඉඳන් යන්න කරන්න මේ විදිහට සීට් ඒ විදිහට බස් එකක් විදිහටම ඔක්කොම ටික හදලා තියෙනවා. දැන් අපි මේ ට්‍රේන් ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. ඉතින් යාළුවනේ අපි කෝච්චි ස්ටේෂන් එකට එන ගමන් ඉද්දී අපිට මේ වගේ පල්ලියක් ළඟින් ආශිර්වාද ලබා ගන්නත් පුළුවන් වුණා. ඒකත් ඇත්තටම ලොකු භාග්‍යයක්. යාළුවනේ අපි පල්ලි ආශිර්වාදත් අරගෙන ट्रेन स्टेशन යනකොට අපි ඩිසයිඩ් කරා ලන්ච් එක ट्रेन स्टेशन එක ඇතුලේ තියෙන ෂොප් එකකින් ගන්න ඕන කියලා.
අපි ඉන්නේ ට්‍රේන් ස්ටේෂන් එක ඇතුළේ තියෙන කෑම කඩේක. දැන් මේ අපි පික්ස් බස් බලන්න යන ගමන් ඉන්නේ. මොකද සීයා කිව්වා පික්ස් බස් එක යන් කියලා පොඩි පෙන්සකටත් එක්ක. ඉතින් අපි ගිහිල්ලා බලමු. දැන් අපි මේ පික්ස් බස් ගන්න කියලා කේබල් ට්‍රේන් එකට නගින්න කියලා යන්නේ අනිත් පැත්තට යන්න. Prossima stazione, Piazzale Roma, Venezia. Fine corsa. Next stop, Venice. Last station. Aperture porte. Opening doors. දැන් අපි මේ කේබල් ට්‍රේන් එකෙන් බැහැලා ඉවරලා පික්ස් බස් නවත්තන තැනට යන්න කියලා යන්නේ. ඉතින් ඔයාලා අර මං පළවෙනි මගේ වීඩියෝ එකෙන් දාලා තිබ්බ ලින්ක් වල තිබ්බ ඇප් එකෙන් ඒකෙන්ම ඔයාලට පුළුවන් බස් බුකින් එකක් දාගන්න, පික්ස් බස් වලට බුකින් එකක් දාගන්න. ඒකෙන් පෙන්නනවා තියෙන වෙලාවල්, ඒ වගේම කීයක් යනවද, සාමාන්‍යයෙන් යුරෝ උපරිම යුරෝ 8ක් වගේ තමයි බස් එකට යන්නේ වලට. ඉතින් යාළුවනේ අපි දැන් මේ ගෙදරට ආවා. සීයා ඉතින් අපිට දින එකකට පාස්ටා හදලා දුන්නා. දැන් මේ ඔයාලා මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. අමතක කරන්න එපා bell icon එක click කරන්න. එතකොට මම දාන අලුත් වීඩියෝ වලට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ලස්සන නම් like කරන්න. තවත් ලස්සන මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු.